ආයුබෝවන් පුතේ අද අපි කතා කරන්න හදන්නේ මුදල් මැවීමේ පුංචි ගාණක්. ඒ කියන්නේ නිතරම අපිට ප්‍රශ්න ඇහෙන පොඩි ගණන් කොටසක් අරගෙන චුට්ටක් ඒක කතා කරන්න කොහොමද මුදල් මැවීම සිද්ධ වෙන්නේ කියන එක ගැන තමයි කතා කරන්න හදන්නේ. මුදල් මැවීම කියන ක්‍රියාවලිය ගත්තොත් එහෙම ඔයා දැන් දැනගෙන තියෙන්න ඕනේ විශේෂයෙන් මේ අවුරුද්දේ A level කරන දරුවෙක් නම් ඔයා දන්නවා මුදල් මැවීම කොටස යටතේ අපි කතා කරන්නේ වාණිජ බැංකු පද්ධතියක් විසින් එකතු වෙලා කරන ක්‍රියාවක් ගැන. ඒ කියන්නේ තනි වාණිජ බැංකුවකට මුදල් මවන්න බෑ. මොකද්ද මේ මුදල් මැවීමේ ක්‍රියාවලිය කියලා කියන්නේ? එක බැංකුවක් ණය දුන්නට පස්සේ යාළගේ තැන්පතු පදනම් කරගෙන යම් බැංකුවක් ණය ලබා දුන්නට පස්සේ මහ ජනතාවට ඒ ණය ගිහිල්ලා තවත් බැංකුවක වෙනත් බැංකුවක තැන්පත් කිරීමෙන් ඔය විදියට ඒ බැංකුවත් ආයිම ඒ තැන්පතුවෙන් ණය ලබා දීලා ඒ දෙන ණය මුදල ඒ පුද්ගලයා වෙනත් බැංකුවක තැන්පත් කිරීමෙන් මේ සමස්ත ක්‍රියාවලිය තුළින් ආර්ථිකය ඇතුලේ නැත්නම් බැංකු පද්ධතිය ඇතුලේ තියෙන මුළු මුදල් ප්‍රමාණය දීලා තියෙන මුළු මුදල් ප්‍රමාණය අර ආරම්භයේ හම්බ වෙච්ච තැන්පතුවට වඩා කීප ගුණයක් වෙනවා. ඕකට තමයි ඒ අමතරව නිර්මාණය වුණු මුදල් ප්‍රමාණයට තමයි අපි කියන්නේ වාණිජ බැංකුවක මුදල් මැවීමේ ක්‍රියාවලිය කියලා. එතකොට මේක ඔයාලට තේරෙන්න ඕන පුතේ තනි වාණිජ බැංකුවකට නම් මුදල් මවන්න බෑ. එහෙමනම් වාණිජ බැංකු පද්ධතියක් එකට එකතු වෙලා තමයි මුදල් මැවීමේ ක්‍රියාවලිය කරන්න පුළුවන් වෙන්නේ කියලා. ඒ වගේම තමයි සමහර ප්‍රශ්නවල දෙනවා නැත්නම් සමහර ආර්ථිකයන් වල තියෙනවා කියනවා ඒකාධිකාරී බැංකුවක්. නැත්නම් ඒකාධිපති බැංකුවක්. ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ ඒ රටේ නැත්නම් ඒ ආර්ථිකයේ සියලුම ආර්ථික කටයුතු සිද්ධ වෙන්නේ එක මධ්‍යස්ථ බැංකුවකින්. අන්න ඒ වගේ බැංකුවකටත් ඒ කියන්නේ මුළු ආර්ථිකයම නියෝජනය කරන්න එක බැංකුවක්නේ. ඒ වගේ බැංකුවකටත් මුදල් මවන්න නම් පුළුවන්. හැබැයි බැංකු ගොඩක් තියෙන ආර්ථිකයක එක වාණිජ බැංකුවකට විතරක් නම් මුදල් මවන්න බෑ. ඒකට වාණිජ බැංකු පද්ධතියම සම්බන්ධ වෙන්න ඕන. ඒ වගේම තමයි පුතේ මේ මුදල් මැවීමේ ක්‍රියාවලියට වාණිජ බැංකුවක අධිසංචිත තියෙන්න ඕනේ. මොනවද අධිසංචිත කියලා කියන්නේ? හැම වාණිජ බැංකුවකටම මහ බැංකුවෙන් නැත්නම් ශ්‍රී ලංකා මහ බැංකුවෙන් නීතියක් දාලා තියෙනවා. එයාලගේ තැන්පතු ප්‍රමාණය වගේ තැන්පතු ප්‍රමාණය පදනම් කරගෙන යම් නිශ්චිත ප්‍රමාණයක් ඒගොල්ලෝ මහ බැංකුවේ තැන්පතු පවත්වාගෙන යන්න ඕනේ කියලා. ඕකට අපි නමක් කියනවා මොකද්ද? ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය කියලා. මේ තියෙන SRR Statutory Reserve Ratio කියලා අපි කියනවා. එතකොට SRR එක අපි ගමු දැන් මගේ උදාහරණය හැටියට 10%යිනේ. ඒ කියන්නේ හැම වාණිජ බැංකුවක්ම තමන්ගේ තැන්පතු වලින් තමන්ගේ හැම තැන්පතුවකින්ම 10%ක් මහ බැංකුවේ ඩිපොසිට් එකක් තියන්න ඕනේ හදිස්සි අවස්ථාවකදී ප්‍රයෝජනයට ගන්න. එහෙම මතක තියාගන්නකෝ. ඒක නීතියක්. ඒකයි අපි ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය කියන්නේ ව්‍යවස්ථාවෙන් නියම කරලා තියෙන එකක්. එක එක බැංකු වලට හිතුණු විදියට තියාගන්න බෑ. ඒ ගාණ තියාගන්න ඕනේ. 10%ක් තියාගන්න ඕනේ. හැබැයි දැන් ඒ ප්‍රමාණය තියාගන්න ඕනේ. ඒක තමයි අනිවාර්යෙන් නීතියෙන් නියම කරපු ගාණනේ ඒක. වාණිජ බැංකු ඒ ප්‍රමාණය ඉක්මවා සංචිත ඒගොල්ලෝ ගාව තියාගෙන ඉන්නවා. ඒවට තමයි අපි කියන්නේ අධිසංචිත කියලා. මහ බැංකුවෙන් නියම කරපු ප්‍රමාණයට වඩා වැඩියෙන් සංචිත තියාගෙන ඉන්නවා. ඒකට තමයි අපි කියන්නේ අධිසංචිත කියලා. excess reserve එකක් කියලා කියනවා. හරිද? එතකොට අන්න එහෙම තියෙන excess reserve එකකින් නැත්නම් අධිසංචිතයකින් තමයි ඒගොල්ලෝ ණය ලබා දෙන්නේ. වැඩිපුර තියෙන ගාණ ණය විදියට දෙන්න පුළුවන්. දැන් අපේ උදාහරණය හැටියට නම් ලක්ෂක තැන්පතු තියෙනවනේ. එතකොට ලක්ෂයට 110ක් බලලා ඒ මුදල විතරයි හරිනම් එයා තියාගන්න ඕනේ. ඉතුරු සියල්ල යාට ණය විදියට තවත් පාරිභෝගිකයෙක්ට නැත්නම් යාගේ කස්ටමර් කෙනෙක්ට නැත්නම් සාමාන්‍ය මහ ජනතාවට දෙන්න පුළුවන්. එහෙනම් පුතේ තනි වාණිජ බැංකුවකට අපි කලින් කතා කරන්නේ මුදල් මවන්න බෑ කියලා. තනි වාණිජ බැංකුවකට එහෙනම් පුළුවන් මොකද්ද? අධිසංචිත ටික ණයට දෙන්න පුළුවන්.
එයා ගාව තියෙන excess reserves ටික ණය විදියට මහ ජනතාවට නිකුත් කරන්න පුළුවන්. ඒ ඇරෙන්න මෙයාට මුදල් මවන්න බෑ. ඔය කියන අධිසංචිත හැම වාණිජ බැංකුවකින්ම නිකුත් කරගෙන ණය විදියට දෙනකොට තමයි මුදල් මැවීමේ සමස්ත ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. හරිද? අපි එමුකෝ දැන් එහෙනම් ප්‍රශ්නෙට ඔයාට දීලා තියෙන්නේ වාණිජ බැංකුවක ශේෂපත්‍රයක්. ඒ කියන්නේ එක වාණිජ බැංකුවක ශේෂපත්‍රයක් දීලා තියෙන්නේ. දැන් ඔයා පාස් පේපර් එහෙම කරනකොට ප්‍රශ්නේ කියවනකොට විශේෂයෙන් හොඳට ප්‍රශ්නේ කියවන්න මුලින් ඉඳලා ප්‍රශ්නෙන් දෙනවා ඔයාට ඒගොල්ලෝ දෙන ශේෂපත්‍රය තනි වාණිජ බැංකුවක ශේෂපත්‍රයද වාණිජ බැංකු පද්ධතියක ශේෂපත්‍රයද නැත්නම් අපි අර කලින් කතා කළා වගේ ඒකාධිකාරී බැංකුවක ශේෂපත්‍රයද කියලා. ඒක හරිම වැදගත් අපිට ඒ බැංකුවට මුදල් මවන්න පුළුවන්ද නැත්නම් ඒ ශේෂපත්‍රය බේස් කරගෙන අපිට මුදල් මවන්න පුළුවන්ද බැයිද කියන එක දැනගන්න. හරිද? දැන් මෙතන දීලා තියෙන්නේ මොකද්ද? මෙතන දීලා තියෙන්නේ වාණිජ බැංකුවක ශේෂපත්‍රය. ඒ කියන්නේ බැංකු පද්ධතියක් ඇතුලේ තියෙන එකක. තනි වාණිජ බැංකුවක ශේෂපත්‍රය. තැන්පතු තියෙනවා ලක්ෂයක්. ඕල්රෙඩි ඒගොල්ලෝ ගාව සංචිත තියෙනවා පුතේ. දැනටම ඒගොල්ලෝ සංචිත තියාගෙන තියෙනවා 15000ක්. සුරකුම්පත් තියෙනවා 50000ක් වටින. ඒ වගේම දැනටම මෙයාලා ණය දීලා තියෙනවා 35000ක්. හරිද? ඒ කියන්නේ මේ අද අලුතින් පටන් ගත්ත බැංකුවක් එහෙම නෙවෙයි. පවත්වගෙන යන බැංකුවක්. දැනටම ණය දීලා. SRR එක දීලා තියෙනවා 10%යි කියලා. අපේ පළවෙනි ප්‍රශ්නෙන් අහන්නේ මේ බැංකුවට දෙන්න පුළුවන් අලුත් ණය. දැනට දීලා තියෙනවනේ 35ක්. ඒ ගැන නෙවෙයි අහන්නේ. 35ට අමතරව තව කීයක් හරි දෙන්න පුළුවන්ද කියලායි අහන්නේ. ඒක බලන්න නම් අපි බලන්න ඕනේ මොකද්ද? මුලින්ම අපි හොයාගමු බැංකුව පවත්වාගත යුතු සංචිතය කීයද කියලා. නීතියට අනුව SRR එකට අනුව අපි බලමු පවත්වාගත යුතු සංචිතය. කොහොමද පවත්වාගත යුතු සංචිතය හොයන්නේ? ලක්ෂෙන් හරිනම් කොච්චරක්ද පවත්වගෙන යන්න ඕනේ? 100ට 10ක්. ඒ කියන්නේ 10000ක් තමයි පවත්වාගත යුතු සංචිතය. හරිද? දැන් අපි කියවනේ පුතේ අධිසංචිතයි ණයට දෙන්නේ කියලා. එහෙනම් දැන් බලන්න ඕනේ අධිසංචිත කොච්චරක් තියෙනවද? කොහොමද ඒක හොයන්නේ? පවතින සංචිත වලින්. ඒ කියන්නේ දැනට මෙයා ගාව තියෙනවනේ යම් සංචිත ප්‍රමාණයක්. නේ? තියෙනවනේ. පවතින සංචිත වලින් අඩු කරනවා අපි පවත්වාගත යුතු සංචිතය. පවතින සංචිතය කීයද අපේ? 15000යි. පවත්වාගත යුතු සංචිතය කීයද? හොයාගත්ත අපි 10000යි. එහෙනම් මෙයා ගාව excess reserves කොච්චර තියෙනවද? වැඩිපුර 5000ක් තියෙනවා. එහෙනම් අන්න අපි කලින් කතා කළානේ අධිසංචිත තමයි ණයට දෙන්න පුළුවන් කියලා. එහෙමනම් අධිසංචිතය වෙච්ච 5000 තමයි මෙයාට ණය විදියට දෙන්න පුළුවන් අලුත් ණය ප්‍රමාණය. අලුතින් දෙන්න පුළුවන් ණය ප්‍රමාණය. හරිද? මේ බැංකුවට. එතකොට ඇහුවොත් එහෙම මේ බැංකුවට මුදල් මවන්න පුළුවන්ද? බෑ. මෙයාට මුදල් මවන්න බෑ. ඇයි? හේතුව මෙයා තනි බැංකුවක්නේ. මෙයාට කරන්න පුළුවන් එකම දේ මොකද්ද? එයාගේ තියෙන excess reserve එක ණය විදියට නිකුත් කරන්න පුළුවන්. හරිද? ඊළඟ ප්‍රශ්නේ බලන්න. ණය නිකුත් කිරීමෙන් පසු ශේෂපත්‍රය. දැන් මොකද වෙන්නේ? ණය නිකුත් කරාට පස්සේ ශේෂපත්‍රය අඳින්න වෙනවා. මේකම තමයි මේකේ පොඩක් වෙනස් වෙනවානේ. දැන් සංචිත කීයක් තියෙනවද? දැන් 15ක් තියෙනවද? නෑනේ. දැන් අපි මේකේ තිබ්බ වැඩිපුර 5000 මොකද කළේ? ණය විදියට දුන්නානේ. එහෙනම් දැන් සංචිත කීයද තියෙන්නේ? මේ ගාන විතරයිනේ. 10000 විතරයි. ඇයි මේ 15න් තමයි 5000ක් අපි ණය විදියට දුන්නේ. එහෙනම් දැන් තියෙන්නේ ආගාව 10000යි. එහෙනම් මෙන්න මෙහෙම අපි පොඩි ශේෂපත්‍රයක් අඳිනවා. දැන් යාගාව සංචිත තියෙන්නේ 10000 විතරයි. සුරකුම්පත් වලට මුකුත් උනාද?
නෑනේ නේ අපිට ඒක අදාළ වුණේ නෑ. එහෙනම් ඒ සුරකුම්පත් 50000ම අපි ගාව තියෙනවා. ඒක වෙනසක් වුණේ නෑ. ණය වලට මුකුත් උනාද? ඔව් ඔව් ඔව්. ණය වලට මොකක්ද උනා නේද? මොකද උනේ? කලින් තිබුණේ ණය 35000යි. දැන් මොකද උනේ? අධිසංචිත 5000ක් දැන් මේගොල්ලෝ ණයට දෙනවා. එහෙනම් 35යි මේ අධිසංචිත අලුතින් ණය දෙන ප්‍රමාණයයි. එතකොට කීයද 35යි 5යි 40ක් වුණා. බලමු කීයක් දෙන්නේ? ලක්ෂ එනවා නේද ගානට? මේ පැත්තට මොකද වෙන්නේ? වෙනසක් වුණාද? තැන්පතු ප්‍රමාණය වෙනසක් වුණාද නැහැ? තැන්පතු ප්‍රමාණය වෙනසක් වෙන්න නම් පුතේ එක්ක නව තැන්පතු කරුවෙක් එන්න ඕනේ. නැත්තම් තියෙන තැන්පතුව විත්ඩ්‍රෝ කරගන්න ඕනේ. යම් තැන්පතුවෙන් යම් ප්‍රමාණයක් ආපසු ගන්න ඕනේ. හරි නේද? හරි. මෙම බැංකු පද්ධතියට ලබා දිය හැකි අලුත් ණය ඔන්න අහනවා බැංකු පද්ධතිය ගැන. බැංකු පද්ධතිය කියලා කියන්නේ මේ බැංකුව තියෙන අනෙක් බැංකුත් එක්ක ගත්තාම මුළු පද්ධතියටම. දැන් මේ බැංකුවට නම් දෙන්න පුළුවන් අලුත් ණය කීයද? මේ බැංකුවට දෙන්න පුළුවන් අලුත් ණය මේ 5000 විතරයි. එතකොට දැන් ඒ 5000 ගිහිල්ලා තව බැංකුවක තැන්පත් කරනවනේ. එයා බේස් කරගෙන ඒකෙන් ණය දෙනවා. ඒ ණය ටික තව බැංකුවක තැන්පත් කරනවා. ඒක පදනම් කරගෙන ආයි ණය දෙනවා. ඔහොම ඔය ක්‍රියාවලිය ගියාට පස්සේ ක්‍රියාවලිය අවසාන වෙනකොට සමස්ත බැංකු පද්ධතියට කොච්චර ණය දෙන්න පුළුවන්ද කියලායි අහන්නේ. කොහොමද ඒක බලන්න වෙන්නේ? අර ඔක්කොම ශේෂ පත්‍ර ටික ඇඳ බලන්න වෙනවද අපිට? ඒකට ලොකු වෙලාවක් යනවානේ. මොකද්ද අපි ඒකට පාවිච්චි කරන්නේ? පොඩි ටෙක්නික් එකක් පාවිච්චි කරනවානේ අපි මේකට. මොකද්ද ගන්නෙ? තැන්පතු ප්‍රසාරණ ගුණකය. ගුණක ගොඩක් වා ඉගෙනගෙන තියෙනවානේ. අපි මොනවාද බදු ගුණක, සංක්‍රාම ගුණක, සාර්වාර්ථික සමතුලිතය පාඩමේ කතා කරනවානේ. ඊළඟට මේ පාඩමේම කතා කරන මුදල් ගුණකය ගැන අර පදනම් මුදල් සහ මුදල් සැපයීම අතර සම්බන්ධය කතා කරනකොට දැන් මේ කතා කරන තව ගුණකයක් තැන්පතු ප්‍රසාරණ ගුණකය. ගුණකය ඉතින් හඳුන්වන්නේ K වලින් කියන එක ඔයා දන්නවනේ. තැන්පතු ප්‍රසාරණ ගුණකය කොහොමද ගන්නෙ? 1 යට R. එහෙම නැත්නම් 1 යට SRR ගැන තමයි මේ කියන්නේ. ඒ කියන්නේ පුතේ 1 බෙදන්නලු 100ට 10න්. 1 බෙදීම 100ට 10. කීයද එන්නේ? කොහොමද ඒක ගන්නෙ? මේක මොනවාද සුළු කරලා ගන්න පුළුවන් නේ ඔයාලට. අපි හැම වෙලේම මතක තියාගන්න තැන්පතු ප්‍රසාරණ ගුණකය හොයනකොට SRR එක දැන් 100ට 10නේ. එහෙනම් ඔයා ගන්න ඕනේ පුතේ 100 බෙදීම 10. හරිද? ඔන්න කෙටි ක්‍රමයක්. අපි හිතමු SRR එක 125ක් වුණා කියලා. එහෙනම් ගන්න ඕනේ කොහොමද? 100 බෙදීම 25. හිතමු අපි SRR එක 10යි 20යි 25යි 15ක් වුණා කියලා. එතකොට 100 බෙදීම 15. හරිද? හැම වෙලේම 100ට 10 නම් 110න් බෙදන්න, 120 නම් 120න් බෙදන්න, 125 නම් 125න් බෙදන්න ඔය විදිහටම ගන්න. එහෙනම් දැන් මෙතන කිදන්න ඔය 110න් බෙදුවම කීයද තැන්පතු ප්‍රසාරණ ගුණකය? 10යි. ඒ කියන්නේ මොකද ඒ කියන්නේ? හරි. ආරම්භයේ දුන්න ණය වගේ 10 ගුණයක ඒ කියන්නේ ගුණකය කියන්නේ 10 ගුණයක මුදල් මැවෙනවලු මේ ක්‍රියාවලිය අවසන් වෙනකොට. එහෙනම් පුතේ ආරම්භයේ අපි කොච්චර ණය දුන්නද දැන් අලුතින්? දැන් මේ අලුතින් දෙන ණය හින්දා හොනේ මේ කලින් දුන්නු ණය ගැන නෙවෙයි අහන්නේ අලුත් ණය හින්දානේ. එහෙනම් අලුතින් ආරම්භයේ දුන්නනේ 5000ක්. 5000 වගේ දැන් කී ගුණයක්ද? 10 ගුණයක මුදල් මැවෙනවලු. එහෙනම් 5000 වගේ 10 ගුණයක් කියන්නේ 5000 වැඩි කිරීම 10 50000ක මුදලක් මැවිලා තියෙනවා මේ ක්‍රියාවලිය ඉවර වෙනකොට බැංකු පද්ධතිය ඇතුලේ. එතකොට මුදල් සැපයුම කොච්චරකින් වැඩි වෙනවද වගේ ප්‍රශ්නයක් අහන ඒත් මේකම තමයි. ඒ කියන්නේ මේව බැංකු පද්ධතියට ලබා දිය හැකි අලුත් ණය කියන එකම තමයි වෙන විදියකට අහන්න පුළුවන් මුදල් සැපයුම කොච්චරකින් වැඩි වෙනවද කියලා. මුදල් සැපයුම කොච්චරකින් වැඩි වෙනවද එහෙනම්? අර ප්‍රමාණයෙන්ම වැඩි වෙනවා. ඒ කියන්නේ 50000කින් මුදල් සැපයුම වැඩි වෙන්න ඕනේ. හරිද? ඔන්න ඔය වගේ ගණන් තමයි ගොඩක් වෙලාවට ඔයාට මේ මුදල් මැවීම කියන කොටස යටතේ ගණන් විදියට අහන්නේ. ඔය අගයන් එහෙට මෙහෙට කරලා වෙනස් කරලා අහනවා. බැංකුවක තොරතුරු අහනවා, බැංකු පද්ධතියක තොරතුරු අහනවා, මුදල් සැපයීමට වෙන බලපෑම අහනවා.
තේරුණාද? එතකොට ඒ මුදල් සැපීමට වෙන බලපෑම කියලා කියන්නේ මෙන්න මේ ප්‍රමාණය. කියන්නේ බැංකු පද්ධතියටම වෙන බලපෑම තමයි මුදල් සැපීමට වැඩි වෙන්නේ. තනි බැංකුවකට මුදල් මවන්න බැරි හින්දා තනි බැංකුවක කරන්නේ තියෙන තැන්පතුවෙන් ණය දෙන එකනේ. එතකොට මුදල් සැපීමට බලපෑමක් වෙන්නේ නැහැ. මුදල් සැපීමට බලපෑමක් වෙන්න නම් අලුතින් මුදල් නිර්මාණය වෙන්න එපා. අලුතින් මුදල් නිර්මාණය වෙන්න නම් තනි වාණිජ බැංකුවකට බෑ. බැංකු පද්ධතියම එකට එකතු වෙන්න ඕනේ. හරි නේද? එහෙනම් මුදල් මැවීම දැන් ඔයාට ඒ කියන්නේ හැම වෙලේම අහපු ප්‍රශ්න කොමන් නිතර අපිට පාස් පේපර් වල දකින්න හම්බ වෙච්ච ප්‍රශ්න කීපයක් එක්ක තමයි අපි මේ අලුත් ගානක් කරන් සාකච්ඡා කරේ. දැන් ඔයාලට මේක ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. ඔයා දන්නවා පුතේ මේ A level කියලා කියන්නේ එක සැරයක් පාඩම අහලා ඒක ඉගෙනගෙන ඒක එතනින් ප්‍රශ්න ටිකට උත්තර ලියලා ඉස්කෝලේ හරි ක්ලාසස් වල හරි ඉවර කරලා පාස් වෙන්න පුළුවන් විභාගයක් නෙවෙයිනේ. ඔයාගේ අතේ තමයි වැඩේ තියෙන්නේ. ඔයා තනියෙන් කොච්චර මේක ප්‍රැක්ටිස් කරනවද කියන එක මත තමයි කෙනෙක් කැම්පස් යනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ. කැම්පස් යනවා කියන්නේ එයා තනියෙන් වැඩිපුර වැඩ කරලා තියෙනවා. එහෙම යන්නේ නැහැ කියන්නේ එයා තනියෙන් වැඩ කරලා නැහැ. මේක ඔයා තනියම ප්‍රැක්ටිස් කරන්න ඕනේ. ඒ නිසා පහුගිය අවුරුදු වල පාස් පේපර් ටික අරගෙන දැන් මේ අපේ මුදල් මැවීම කොටසට අදාළ ගණන් ටික අරගෙන තනියෙන් හදන්න. දැන් අපි කියලා දුන්නනේ මොකද්ද බේස් එක කියලා කොහොමද මේක කැඩෙන්නේ කියන එක කොහොමද මේක හැදෙන්නේ කියන එක. දැන් ඔයාට මේ ගණන් ටික හදලා ප්‍රැක්ටිස් කරන්නයි තියෙන්නේ. හරි නේද? එහෙනම් තවත් දවසක වීඩියෝ එකකින් අපි හම්බ වෙමු. තවත් මේ වගේ ඔයාට අමාරු කොටස් ටිකක් අපි සාකච්ඡා කරමු.